ඉතින් හායාලුවනේ අද අපි බලන්න යන්නේ ඔයාගේ දියුණුවට ඔයා පටන් ගත යුතුම ව්‍යාපාර මොනවද කියලා. අද ෆයිල්ස් 3ක් තියෙනවා. මේ ෆයිල් 3න් ඔයාට හිත යන හොඳම ෆයිල් එක තෝරගන්න. මම කියන්නම් ඔයාට ගැලපෙන සුදුසුම බිස්නස් අයිඩියාස් මොනවාද කියලා. ඉතින් ඔයා තෝරගත්තේ ෆයිල් නම්බර් 1 නම් අපි බලමු ඔයාලට සුදුසුම ව්‍යාපාර මොනවද කියලා. ඔයාට ලැබිලා තියෙන කාඩ්ස් වලට අනුව නම් ඔයාට ක්‍රියේටිව්, හීලින් සහ සමාජ සේවා ආශ්‍රිත ව්‍යාපාර ගොඩාක් සුදුසුයි කියලා මට පේනවා. ඉතින් ඔයාට ගැලපෙන ක්ෂේත්‍ර එකින් එක මම කියන්නම්. ඉස්සෙල්ලාම මේ ටැරොට් එනර්ජි එකෙන් මට පේනවා ඔයාට ඉතාම සුදුසුයි කියලා කලාත්මක සහ නිර්මාණශීලී ආශ්‍රිත ව්‍යාපාර. ඒ කියන්නේ චිත්‍ර කලාව, ෆැෂන් ඩිසයිනින්, ලේඛන කලාව, සංගීතය ආදී ක්ෂේත්‍රවලට අදාළ ව්‍යාපාර ගොඩාක් සුදුසුයි ඔයාට. දෙවැනියට හීලින් ආශ්‍රිත ව්‍යාපාර. ඒ කියන්නේ මනෝවිද්‍යාත්මක උපදේශන ආයතන, යෝග සම්බන්ධ ව්‍යාපාර ආයතන, පෝෂණ වේදය සම්බන්ධ ව්‍යාපාර ඔයාට ගොඩක් ගැලපෙනවා. තුන්වෙනියට මනුෂ්‍යත්වය සහ සහකම්පනය මත පදනම් වූ ව්‍යාපාරත් ඔයාට ඉතාම සුදුසුයි. ඒ කියන්නේ නර්සින් හෝම්, තවත් විදියට කිව්වොත් වැඩිහිටියන් බලා ගන්නා විධිමත් ස්ථාන, මෙඩිටේෂන් වලට සම්බන්ධ ව්‍යාපාර ආයතනත් ඔයාට ගොඩාක් සුදුසුයි. ඔයා පටන් ගන්න ව්‍යාපාර හුදෙක් මුදල් සෙවීම සඳහා පමණක් නොව මුළුමහත් සමාජයටම සෙතක් ලැබේ නම් ඒ ව්‍යාපාර වලින් ඔයාට දියුණුව ස්ථාවර වෙනවා කියලා මට මේ ටැරොට් එනර්ජි එකෙන් පෙන්වනවා. උපදේශක් විදිහට ඔබ වෙත එන නව අවස්ථා වලින් උපරිම ප්‍රයෝජනය ගන්නට ඔබ උත්සාහ කළ යුතු අතර අනාගතය වෙනුවෙන් සැලසුම් සකස් කරමින් ඔබ ඉදිරියට යා යුතුය. ඉතින් ෆයිල් නම්බර් 1 මේ තමයි ඔයාගේ ටැරොට් කාඩ් රීඩින් එක. ෆයිල් නම්බර් 2 අපි බලමු ඔයාට ස්ටාර්ට් කරන්න සුදුසුම ව්‍යාපාර මොනවාද කියලා. ඔයා නම් පටන් ගත යුත්තේ ඔබේ විශේෂිත දක්ෂතාවයක් හෝ දැනුම් පද්ධතියක් පදනම් කරගත් ව්‍යාපාරයි. ඒ කියන්නේ අත්කම් සහ ශිල්පී ව්‍යාපාර. උදාහරණයක් විදිහට කිව්වොත් දෑතින් නිර්මාණය කරන දේවල්, ස්වර්ණාභරණ නිෂ්පාදන, මූර්ති නිෂ්පාදනය ආශ්‍රිත ව්‍යාපාර ඔයාට ගොඩාක් ගැලපෙනවා. ඒ වගේම විශේෂඥ සේවා, කන්සල්ටන්සි, ලේඛනය සහ රිසර්ච් පර්යේෂණ සම්බන්ධ වූ ව්‍යාපාරත් ඔයාට පටන් ගන්න ඉතාම සුදුසුයි. ආධ්‍යාත්මික ක්ෂේත්‍ර, ඒ කියන්නේ ස්පිරිචුවලිටි එක සම්බන්ධ ව්‍යාපාරත් ගොඩක් සුදුසුයි. ගෙවතු වගාව, ඉන්ටීරියර් ඩිසයින්, උසස් තත්ත්වයේ ගෘහස්ථ නිෂ්පාදන සහ ගෘහ නිර්මාණ අලංකාරය සම්බන්ධ ව්‍යාපාරත් ඔයාට ඉතාම ගැලපෙනවා. විශේෂ උපදේශක් විදියට මට මේක කරන්න බැරි වෙයි කියන සිතුවිල්ල නැතිව ධෛර්යයෙන් ඔබ මෙය පටන් ගත යුතුයි. රහස්‍යභාවය රැක ගැනීමෙන් වගේම මහන්සි වෙලා වැඩ කිරීමෙන් ඔබේ ව්‍යාපාර ඔයාට දියුණු කරගත හැකියි. මේ ඉහත කී ව්‍යාපාර අනිවාර්යයෙන්ම ඔබට ලොකු මූල්‍ය ස්වාධීනත්වය සහ ගුණාත්මක ජීවිතයක් ලබා දෙයි. ඒ වගේම ඔබේ ව්‍යාපාර වලට දිව්‍යමය ආශිර්වාදයක් ලැබෙන බවත් මේ ටැරොට් කාඩ් එනර්ජි එකෙන් මට පෙන්වනවා. ඉතින් ෆයිල් නම්බර් 2 මේ තමයි ඔයාගේ රීඩින් එක. හයි ෆයිල් නම්බර් 3 අපි බලමු ඔයාට ස්ටාර්ට් කරන්න හොඳම ව්‍යාපාර මොනවද කියලා. ෆයිල් නම්බර් 3 ඔයාට ගැලපෙන්නේ නවෝත්පාදන ඉනෝවේෂන් සම්බන්ධ ව්‍යාපාර. සම්ප්‍රදායෙන් බැහැරව අලුත් අයිඩියාස් වලට පදනම් වූ ව්‍යාපාර. ඒ කියන්නේ නව නිපැයුම්, නව විලාසිතා සහ තාක්ෂණික දැනුම සම්බන්ධ වූ ව්‍යාපාර ඔයාට ඉතාම සුදුසු වෙනවා. ඒ වගේම ක්‍රීඩා භාණ්ඩ, පුහුණු මධ්‍යස්ථාන, මංගල උත්සව, සැලසුම් කිරීම, හෝටල් ආශ්‍රිත ව්‍යාපාරත් ඔයාට ඉතාම සුදුසුයි. නිවාස අලංකරණය, මනෝවිද්‍යා උපදේශනය, ඒ කියන්නේ බ්‍රේක්අප් කෝච්ලා වගේ අය, ඒ වගේම තව උපදේශන ආයතන, ප්‍රජා මධ්‍යස්ථාන වැනි ව්‍යාපාරත් ඔයාට ඉතා හොඳින් ගැලපෙන ව්‍යාපාර වේ. ඉතින් උපදේශක් විදිහට ඔයාට දෙන්න තියෙන්නේ මුල් කාලයේදී ඔයාට තරගයක් තිබ්බත් අවසානයේ ඔයාට ඉතා ස්ටේබල් ව්‍යාපාරයක් ගොඩනගා ගත හැක. අතීතයේ පෙරදුණු අවස්ථා සාර්ථක වීම ගැන හිතන්නේ නැතුව ඔයාට ලැබෙන නිව් අයිඩියාස් වලින් ඔබ මේ ව්‍යාපාර අනිවාර්යයෙන්ම පටන් ගත යුතුයි. පසුව ඔයාට පවුලේ අය සමග මේ ව්‍යාපාරයේ සාර්ථකත්වයේ ජයග්‍රහණය ඔබට සැමරිය හැකි බව මට මේ ටැරොට් කාඩ්ස් වල එනර්ජි එකෙන් පෙන්වනවා. ඉතින් ෆයිල් නම්බර් 3 මේ තමයි ඔයාට ලැබෙන රීඩින් එක.